mama nenda walas nenda mama walas mama nenda walas nenda කවුරුද රණ්ඩු කරන්නේ නංගයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ කෙට නැති වෙලුගා දැනගන්නේ කෙට නැති වෙලුගා දැනගන්නේ මාමා වලස් මාමා nenda walas nenda මාමා වලස් මාමා nenda walas nenda දෙන්නද මල්ලෝ රණ්ඩු කරන්නේ අහල පහල නැති වී වට වෙන්නේ ඒ තොර දියුණු කඩාවැටි ඒ තොර දියුණු කඩාවැටි මිනිසා සමගිව වැඩ කරපන්නේ මිනිසා සමගිව වැඩ කරපන්නේ මිනිසා සමගිව වැඩ කරපන්නේ මං ඔබේ මලයි ඔබ මගේ මලයි රම්බම්බම් මොකද්ද යෝධිය මට මේ දෙන වදේ අහගන්නව මොකද්ද කියලා දෙන වදේ අර වදේ තනකොළ ඔක්කොම වැලිලා ඔහෙ පුටු උඩ සින්දු කියනවා දැම්ම නැගිටලා ගිහින් වතුර දාන්න කිව්වේ ඒ වාචක්‍රේ හැටියට මං නිවාඩු අලුක්කුන්ගේ දවස පුතා සංගීත විභාගයට ලෑස්ති වෙනවා ගිය පාරත් අතු ඉන්දියානු සංගීතයට සම්මාන මේ මහත ඒ වාචක්‍රේ නිවාඩු දවසටත් මට වැඩ දෙනවා නිදා ගැනීම නම් පරමං සුඛං අප්පා මොකද්ද මේ මල වදේ මැගී අර පයිප්පට පණ ඇවිත් මංගේ පණ දුන්නේ මේක කාලේ කන වැඩක් බොහොම හොඳයි ඒ පාර මොකද මට දුක හිතුණා ඇඩ්ඩින් ඔයා මහන්සි වෙන හින්දා ගොඩාක්ම ඒ මොකද අපි හයි කරමු ඕටෝමැටික් පයිප් එකක් වත්තටම හොඳනේ ඕටෝමැටික් ඔව් හිතනවා පොඩ්ඩක් ගාන කොච්චරද 300ක් විතරයි ඒ සුද මට බෑ වියදම් කරන්න 300ක් වතුර මලක් හයි කරනවාට මං ගේන බටයක් කඩෙන් ඒක මම්ම හදන්න ගල්ල ඉතුරුයි ඔක්කොම පුතා ඒ පියාණිනි මෙයාට අවිල මට උදව් කරන්න දෙන්න වෙටි වාකේ එක්මන්ට එනවා කොහෙද යා තාත්තට බාර මෙන්න කුරතා දරුවට ගහන්න ඉත පපුවන් නැතුවද ඕක අතහැරලා අඬුව ගේනවා උළු අබ්බෝ දැන් මෙතන ඉඳලා ඉවරයි ඇඩින් මෙහෙන්න මේක අතරෙන් යන දිහාට යනවා දකින්න ඉස්සර ගන්න ඕන අයියෝ දයිවේ මෙතන මම ඉරුනේ ඇයිද දෙවියනේ ඒත් සද්දයක් නෑ මැගී කන්තෝරුවේ අයිස් කාලා උදැල්ල අතර ගත්තාම තමයි තේරෙන්නේ වාට අමාරුව අපේ ඔක්කොම පයිප් එක එනවා මොඩයා ඇයි මේ පයිප් මඩ යන්නේ ඇතුලේ මඩ හිරුණාම වතුර යන්නේ කොහමද සමාවෙන්න පියාණනි මක්කදන් දාන්න උදව් එපා මම්ම කරගන්නම් ඕ විනාසයි මෙහෙට එනවද මහත්තයා කොතනද මල් පයිප් එක හයි කරන්නේ ඕ අතන නෑ මෙතනින් කොහමද මගේ වැඩ ඔක්කොම කියන්න අම්මට එන්න කියලා මෙහාට
මට සතුටුයි කියන්න දැන් මේ විවෘත කරන්න යන්නේ ඇඩ්වින්ගේ කෙටි කාලීන මල් පයිප්ප යෝජනා ක්‍රමයයි. ඔක්කොම පුතා විවෘත කිරීමට යතුරු දෙන්න මැඩම්ට. ස්තුතියි. දැන් මැගීතුමිය ඔබතුමිය ඔය යතුරින් මේ යෝජනා ක්‍රමය ආරම්භන්න. මොකක්ද අවුල වතුර නැත්තේ? මං කියන්නම් ඇඩ්ඩින්. මෙන්න වතුර බිල මාස ගානකට පස්සේ වතුර කපා දමන ලදී. දැන් ඔබතුමාට නව අදහසක් නැද්ද වතුර ලබා ගැනීමේ ක්‍රමයක් ගැන? තප්පතක්කාවා රතුන්්‍යානු සංගීතය තියෙනවා වෙහි වත්සන වන්නම තාත්තට ඒකට නටන්න කියලා අපි හොඳ දඩුවමක් දෙමු අපිට ගහනවනේ. නිර්මාණශීලී අදහසක්. දැන් හරි මහත්තයා 42 වෙනි පිටුව නැටුම් පොතේ. මේ තියෙන වෙහි වස්සන වන්නම රතු ඉන්දියානු සංගීතේ. වතුර මල හැදුවා නම් වැස්සත් ගෑන්න ඕනේ. අපේ පුතා කිව්වා හැටියට ගගහ නටන්න වැහි වන්නම. වන්නම නටනවා තමයි. යා වැස්සේ පේප්යා දැන් වහිනවා. වැරදි පිටුව නේද පෙරලගෙන තියෙන්නේ ඇඩ්ඩි? යාව කළුවර මට ඕනේ. වැස්ස යාව කළුවර වැස්ස ඕනේ. දන්නේ නැති සංගීත කලාට මට හොඳ දඩුවව. පුදුම ග්‍රීස්මයක් තියෙන්නේ මේ දවස්වල. උෂ්ණත්වමානෙත් යකා නටනවා සෙන්ටිග්‍රේඩ් ෆැරන්හයිට් වෙලා. 200ට දෙනවා කිව්වා. ගෙවීමේ ක්‍රමයකුත් තියෙනවා නම් හයි කරන්නත් එක ගන්න 50 නම් ලාභයි. ගෙනලා දෙන්න 10ද ගන්න. සෝති. එවන්න. පොඩ්ඩක්. කුමක් නිසාද තේ 200ක් ගෙවන්නේ 50ක් ගෙවන්නේ 10ක් ගෙවන්නේ? ඒසර් රෝදේ පුංචි කරත්තේ වැඩගෙනම. දන්නේ නැද්ද නගරේ මේක වහල නැතුව යන්නේ කොහෙද? අනේ රාලහාමී ඇයි වරද්ද මං කරපු මොකෝ? වාලේ නැතුව ලොකු වරදක්, බ්‍රේක් නැතුව තව වරදක්. ලියමි මගේ පොලිස් පොතේ නෑ සමාව දැන්. ගෙනාවා නිරුපද්දිතයි. අපි දැන් මේක හයි කරමු ඉක්මනින්. බෑ කාලසටහනේ හැටියට කඩ වෙලාවයි මේ. කාලසටහන විදියට ඔක්කොම වැඩ කරේ මෙච්චර කල් ඔයා. ඈ මුලින්ම කන්න කියලායි තියෙන්නේ. ඉහළට යන්න අත්ත දෙන්නේ මං. වේසියෙන් ගැලුණා. මොකදයා මේ නිම කැදලා දාලා වහගෙන බලා ඉන්නේ. මොලේ. මම දන්නේ නැහැ මේක එලවන්නේ කොහොමද කියලා. අපේ තාත්තට කිසි දෙයක් තේරෙන්නේ නෑ මේ වගේ එකක් එළියට ගන්න ක්‍රමසාවිදි. ඔක්කොම තමයි ඔයා ඔතන ඉඳගෙන කියන්න නවත්තන වෙලාව. දෙන්නන්නේ මෙට. පන්තියන් ඕගියා පීගිය පස්සට යන ඉක්මනට නවත්තන්න